ඒකට අම්මා කියනවා අනෝහාතෝ තතෝ වාග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ යථාගතෝ තථාගතෝ කාතත්ත පරිදේවන. ඒ දරුවට මගේ කුසේ ඇවිල්ලා උපදින්න කියලා මම ආරාධනා කළේ නෑ. එයාගේ කැමැත්තෙන් තමයි ඇවිදින් ඉපදුනේ. අපි මව කුසේ දරු කලලයක් සැකසුවා තමයි. හැබැයි එයාට දෙන්න කියලා අපි ආරාධනා කළේ නෑ. එයාගේ කැමැත්තෙන් තමයි ඇවිල්ලා එයාගේ කැමැත්තෙන් එයා පිළිසිඳ ගත්තා. හැබැයි පිළිසිඳගෙන දරුවෙක් හැටියට ගොඩනගෙනකොට අපේ දරුවා හැටියට අපි ආදරයෙන් කරුණා මෛත්‍රියෙන් එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඉපදුනාට පස්සේ එතන ඉඳලා මේ වෙනකන් අපිට කරන්න පුළුවන් යුතුයකම් වගකීම් සියල්ල ඉටු කළා ආදරයෙන් කරුණා. හැබැයි අපේ අනුදැනීමක් නැතුව ආව වගේම අපි කියලා නෙමෙයි යන්න ගියේ. දැන් හිටිය ඇති දැන් යන්න කියලා අපි කවුරුත් කිව්වේ නෑ. එයා අපේ අනුදැනුමක් නැතුව ආවා. අපේ අනුදැනුමක් නැතුව ගියා. යථාගතෝ තථාගතෝ. ඉතින් ආම හැටියටම ගියා. මේක තමයි සසරේ ස්වභාවය. කාතත්ත පරිදේවන. ඉතින් මෙතන අනර්ථක කාරණේ මොකක්ද? කියලා අම්මා කියනවා. ඊට පස්සේ නැගණියකින් අහුවා ඉතින් සහෝදරියට දුක නැද්ද? ඒතර සහෝදරිය කියනවා ඉතින් අපි කවුරුත් මැරෙනවා. ඒ මැරිච් එක ගැන අමුතුවෙන් අනන්ත ගියන් පස්සේ නිකන් කය දුර්වල වෙනවා, රූපේ විකෘති වෙනවා, ඇඟ කුස වෙනවා, කෑම කන්න බැරි වෙනවා, නිින්දයක් නැති වෙනවා. මේ විවිධ කායික මානසික අපහසුතා. ඉතින් දැන් අපි නිකන් අමුතු ලෙඩක් දාගන්නේ මොකද? කෙනෙක් මරුණයි කියලා. මේ විදිහට බුද්ධිමත් සිතන්නට අපිට මරණානුස්සතිය උපකාර වෙනවා. නැවත නැවත මරණය ගැන සිතීම කල්පනා කිරීම. තමන්ගේ ජීවිතේට මරණය පැමිණෙනවා කියන අවස්ථාවේදී කම්පණයටපත් වෙලා ඇදවැටිලා මානසිකව ව්‍යාකූල නොවෙන්නට තමන්ගේ සමීපතමේකගේ මරණය සිද්ධ වෙනවා කියලා දැනෙනකොට ඒ පිළිබඳව කම්පණයටපත් නොවෙන්නට අපිට මරණානුස්සතිය උපකාර වෙනවා. ඒ වගේම මරණ සතිය කියලා කියන්නේ මොකක්ද? ඒකත් අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. දැන් අපි මාතෘකා කළ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණ සති භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්පලා හොති මහානිසංසා අමතෝගදා අමත පරිවෝසාන. අනේ මේ මරණ සතිය වැඩිම නැවත නැවත වැඩිම භාවිත කිරීම බහුලීකృత කිරීම නැවත නැවත පුහුණු කිරීම මහප්පලා හොති මහානිසංසා මහත්ඵල ගෙන දෙනවා මහත් ආනිසංස ගෙන දෙනවා අමතෝගද අමත පරිෝසන. අමත කියලා කියන්නේ නිවනට. ඒ නිවන නැමැති ඕඝයට දැසගත්තා වෙනවා. නිවන නැමැති ඕඝය කියලා කියන්නේ සෝතාපන්න කියලා අපි කියන්නේ. එතකොට සෝතාපන්න කියලා කියන්නේ ශ්‍රෝතසට පැමුණුණා. සැඩපහරට පැමුණා. කවර සැඩපහරකටද? නිවනින් කෙලවර වෙන. ඒ සැඩපහරට පැමුණාන් පස්සේ කොච්චර ප්‍රමාද වුණා. ඒ තනත්තා ආයේ එතනින් ගිලිහෙන්නේ නැහැ. දැන් සැඩපහරකට වැටිලා පීනොත් ගමන ඉක්මන් වෙනවා. පීනුවේ නැත්නම් සැඩපහර විසින් ගහගෙන යනවා. පීනන්නට ඕන නැහැ. පීනොත් තව ටිකක් ඉක්මන් වෙනවා. එහෙම නැත්නම් ඒක විසින්ම ගහගෙන යනවා. දැන් අර වත්තර පොළවල් වල එහෙම තියෙන්නේ අර ඇවිදගෙන යන්න ක්‍රියාත්මක වෙන මොනවද මාවතක් තියෙන එක ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරනකොට ඒකට අපි ගිහින් හිට ගත්තා. අද ඕම ඇදිලා යනවා ඉස්සර. දැන් ඉතින් ගොඩක් හරිය තියෙනවානේ ඒ විදිහට පඩිපෙලුත් තියෙනවානේ. දැන් අරකේ ගුවන්තොට පොළේ අර දුරට ඈතකට ඇවිදගෙන යනකොට තියෙනවා නිකන් ඒ ට්‍රැක් එකට අපි ගොඩ වුණාන් පස්සේ එහෙමම හිටගෙන ඉන්න විතරයි තියෙන්නේ. හැබැයි ඕනනම් ඇවිදගෙන යන්නත් පුළුවන්. ඇවිදගෙන ගියොත් ගමන දෙගුණ වෙනවා. ඒක අපේ විදිහමයි එය විසින් ඇදගෙන යන්නයි එකලා ගමන වේගවත් වෙනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මේ ශ්‍රෝතසට පැමුණුනහම උත්සාහ කරනවා නම් වේගවත් වෙනවා. ඒ අර සැඩපහර විසින් ගසාගෙන යනවා. තමන්ගේ උත්සාහයත් එක්කලා ගමන දෙගුණයකින් වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. හැබැයි කිසිදු උත්සාහයක් ගත්තේ නැතත් අර සැඩපහර විසින් ගසාගෙන යනවා අදාළ තැන. ඒ නිසා යම්කිසි කෙනෙක් සෝතාපන්න තත්ත්වයටපත් වුණොත් නිවනට අනිවාර්යෙන් පැමිණෙනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අමතෝගද නිවන වෙත කැඳවාගෙන යන ඒ සැඩපහරට දැසගත්තා වෙනවා. ඒ මාර්ගයට දැසගත්තා වෙනවා. කවුද? මරණ සතිය නැවත නැවත භාවිත බහුලීකృత කරන කෙනෙක්. ඊළඟට
අමත පරිෝසాన ඒ ගමන නවතින්නේ කොහෙන්ද? අනිවාර්යෙන් නිවන අවබෝධ කරගෙන තමයි නවතින්නේ. කවුද? මරණ සතිය හරියට වඩන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙම දේශනා කරලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවා? එතකොට එක් භික්ෂුන් වහන්සේ නමක් සිහිපත් කළා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම කල්පනා කරනවා මේ ජීවිතය ගැන අපට කිසිදු විශ්වාසයක් තියන්නට පුළුවන් කමක් නැහැ. ඕනම වෙලාවක ජීවිතය අහෝසි වෙන්න පුළුවන්. මේ එක දවසක් මට ජීවත් වෙන්න ලැබෙනවා කියන එක ලොකු භාග්‍යයක්. හෙට වෙනකොට මම ජීවත් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම නිතරම සිහි කරනවා මට ඇත්තටම ජීවත් වෙන්න තියෙන්නේ අද දවස විතරයි. හෙට ගැන නිශ්චිතව තීරණය කරගෙන කටයුතු කරන්න පහසු නැහැ. ඒ නිසා මට තියෙන්නේ අද දවස විතර නම් මම මේ අද දවසේ ප්‍රයෝජන ගන්නට ඕන කියලා කල්පනා කරලා මේ එක් දිනය තුළ මගේ උපරිම ශක්තියෙන් වීර්යයෙන් මම තථාගතයන් වහන්සේ දෙසූ ධර්මයේ ප්‍රගුණ කරනවා. මොකද තථාගතයන් වහන්සේ දෙසූ ධර්මයේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපිට වැඩ තුනක් කරන්න තියෙනවා. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. ඉතින් ඔය කටයුතු තුන සඳහා අපි නිරන්තරයෙන් වෑයම් කරන්නට ඕනේ. කොහොමද? සිහි නුවණින් යුක්තව. තෝරාහාමුදුරුවෝ කියන ස්වාමීනි මම කල්පනා කරනවා මට හෙට එළි වෙනකොට ජීවත් වෙන්න ලැබෙයිද දන්නේ නැහැ. මේ ජීවිතේ තරම් අස්තිරයි. මරණය කොයි වෙලාවද කියලා කියන්න බෑ. ඒ නිසා මම කල්පනා කරනවා මට ජීවත් වෙන්න තියෙන එකම දවස අද විතරයි. මේ අද දවස හැර මට ජීවත් වෙන්න ලැබීම ලොකු භාග්‍යයක් කියලා කල්පනා කරනවා. එයි ඒ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍යාත්ම භාවයක් ලබන අංග ප්‍රත්‍යංග විකෘති නොවි සද්ධාර්මයේ ඇසුරු කරන්න, කල්යාණ මිත්‍ර ඇසුර, ඒ දහම් කරුණු සිහිනුවණින් විමසා බලන යෝනිසෝ මනසිකාරය මේ සියලු සාධක ලැබිච්ච මේ ජීවිතය එක දවසක් හරි මට ගත කරන්නට ලැබෙනවා නම් මම හිතනවා ස්වාමීනි ඒක භාග්‍යයක් කියලා. නමුත් හෙට ගැන අපේක්ෂාවක් නැතුව මම මේ දවස් තුල තථාගත ධර්මයේ ප්‍රගුණ කරන්නට මම වෑයම් කරනවා. ඊට පස්සේ තව නාමදුර්ණවක් කියනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම කල්පනා කරනවා මට නිතර කල්පනා වෙනවා හෙට දවස නෙමෙයි මට මේ එක දහවල් කාලයක් ගත කරන තෙක් මට ජීවිතේ රැකෙන එකත් ලොකු භාගයක්. මොකද රාත්‍රී කාලේ මට ගෙවන්නට පුළුවන් වෙයිද දන්නේ ඊට කලින් මගේ ජීවිතය අහෝසි වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි මම එළිය වැටුනහම උදෑසන ඉර කෑවුවහම මම කල්පනා කරනවා මට ජීවත් වෙන්න තියෙන එකම අවස්ථාව මේ දිවා කාලය පමණයි. ඒ නිසා මේ දිවා කාලේ මම ගුණධම් වඩන්න ඕන, මනස පුහුණු කරන්න ඕන කියලා සති සම්පජඤ්ඤයෙන් යුක්තව මම තථාගත ධර්මයේ ප්‍රගුණ කරනවා. ඊට පස්සේ තව නාමදුන්නමක් කියන ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. ඔබ වහන්සේ කොහොමද වඩන්නේ? ස්වාමීනි මම කල්පනා කරනවා මට මේ පිටපාතේ ගිහිල්ලා ඇවිදින් දාන ටික වලදලා ඉවර වෙනකන්වත් මගේ ජීවිතේ රැකෙයිද කියලා කියන්නට බෑ. එතකන්වත් ජීවිතේ ගැන විශ්වාසයක් නැහැ. අස්තිරයි. ඒ නිසා මම කල්පනා කරනවා මේ පිටපාතේ ගිහිල්ලා ඇවිදින් දාන ටික වලදන වෙලාව විතරයි මට ජීවත් වෙන්න තියෙන කාලය. ඒ නිසා මේ කාලේ කය නඩත්තු කරනවා වගේම මගේ සිත පුහුණු කරන්නටත් ඕනේ. මේ කය විතරක් නඩත්තු කරලා හරියන්නේ නැහැ. තව මොහොතකින් මගේ ජීවිතය අහෝසි වෙන්නට පුළුවන්. ඒ නිසා නඩත්තු කරගන්නට ආහාර ගන්නවා වගේම මගේ සිතත් පුහුණු කරන්නට ඕනේ. ඒකට වෙනත් කාලයක් නැහැ. මේ පිටුසිගා වඩින දන් වළඳන වෙලාව පමණයි කියලා හිතලා මම ඒ වෙලාවේ සති සම්පජඤ්ඤයේ ගුණධම් වඩන්නට උත්සාහ කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. ඔබ වහන්සේ කොහොමද වඩන්නේ? ස්වාමීනි මම කල්පනා කරන්නේ මට මේ බත් පිඩු 4-5ක් ගිලින වෙලාවවත් ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි මම බත් පිඩක් ගානේ මම සිහිනුවණින් යුක්තව ධර්මයේ ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා. කෙලස් මතුවෙනවද නැද්ද කියලා දකිමින් මනසේ දුර්වලකම් දුරු කරමින් යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරන්නට මම වෑයම් කරනවා.
තව ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් කළා ස්වාමීනි මමත් මරණ සතිය වань. ඔබ වහන්සේ කොහොමද වන්නේ? ස්වාමීනි මම කල්පනා කරන්නේ මට මේ එක බක් පිටක් ගිලිනකම් මගේ ජීවිතේ රැකෙයිද? ඒ නිසා මම මේ බක් පිට අනනකොට කටේ තියනකොට හපනකොට ගිලිනකොට මේ හැම ශ්‍රමයක්ම සති සම්පජාඤ්ඤයෙන් ගත කරන්න උත්සාහ කරනවා. කෙලස් මතු නොවෙන්නට මම ඒ විදිහටයි මරණ සතිය ප්‍රගුණ කරන්නේ. තව ස්වාමීන් වහන්සේ නමක් මමත් මරණ සතිය වань. ඒ කොහොමද? ස්වාමීනි මම කල්පනා කරනවා මේ හුස්ම කරා පිට කරනකම් මගේ ජීවිතේ රැකෙයිද දන්නේ. එහෙම කල්පනා කළා හුස්ම ගන්න වාරයක් පාසා පිට කරන වාරයක් පාසා හැම විටම සති සම්පජඤ්ඤය පවත්වන්න උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ සාදුකාර දුන්නා. සාදුකාර දීලා වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි එක් දිනක් ජීවත් වෙයි කියලා අපේක්ෂා කිරීම ප්‍රමාද වැඩි. අර මුලින්ම හාමුදුරුවෝ කියවනේ මම එක දවසක් අද දවසේ මට ජීවත් වෙන්න ලැබෙන එක භාග්‍යයක්. හෙට වෙනකොට මම ජීවත් වෙයිද දන්නේ නිසා මට ජීවත් වෙන්න තියෙන අද දවසේ විතරයි කියලා හිතලා මම ගුණධර්ම වලනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම සිටීමක් ප්‍රමාද වැඩි. මහණෙනි මේ එක් බත් පිටක් ගිලින මොහොතේ මේ ආස්වාස ප්‍රස්වාසයක් ගන්නා හෙළනා මොහොතේ අපේ ජීවිතය අහෝසි වෙන්න පුළුවන්. ඒ තරම් ශනික ජීවිතය අහෝසි වෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට මරණය සිහි කරමින් අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. එයයි සැබෑම අප්‍රමාදී බව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මරණානුස්සතියදී කරන්නේ නැවත නැවත මරණය පිළිබඳව කල්පනා කරනවා, සිහි කරනවා. ඒ මරණයටපත් වුණු පුද්ගලයන් තමන්ගේ ජීවිතේ මරණය සිදු වෙන ආකාරය මේවා ගැන සිතා මරණ සති කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ මේ ඉදිරි මොහොතේ මරණය සිද්ධ වෙන්නට පුළුවන් කියන බව හරියට දැනෙන විදිහට. ඒක නිකන් අනුමානයක් හැටියට නෙමෙයි. ඒක හරියට මනසට හැඟුණොත් පිළිතුනේ පුදුමාකාර විදිහට මනස අවදි වෙනවා. ඕනනම් ඒක අත්හදා බලන්න රාත්‍රියේ නිින්දට ගියාම ඇඳේ හරි පැදුරේ හරි ඇලවෙලා ලයිට් එක නිවුවට පස්සේ දැන් මේ නිදි පැදුරේදී මම මිය යන්න බැරිද? මම මිය ගියොත් කියලා අවංකව සිතලා බලන්න. අන්න එතකොට තමයි හැබෑවටම අපිට දැනෙන්නට ගන්නේ කොයි තරම් අස්තිරද මේ ජීවිතේ කියලා. ඉතින් අන්න හරියට මේක දැනෙනකොට ඒ තුළින් ලොකු ධෛර්යයක් උපදිනවා. ලොකු වීරයක් උපදිනවා. ඒ ධෛර්ය වීරය කුමක් සඳහාද? මේ කය අත්හැරෙන්නට කලින් මේ ලබාපු මනුෂ්‍ය ජීවිතයේ මේ ශන සම්පත්තියේ ප්‍රයෝජන ගන්නට ඕන. ඒතර ප්‍රයෝජන ගන්නවා කියලා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මිනිස්සෙක් හැටියට ඉන්න කාලේ තමයි අපිට සිත පුහුණු කරන්නට පුළුවන්. සිත පුහුණු කරනවා කියලා අපිට වැඩ තුනයි කරන්නට තියෙන්නේ. නිරන්තරයෙන්ම අපේ මනසේ මතුවෙන දුර්වලකම් ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඇයි මේ මරණ සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ဒုတိ ය මරණ සති සූත්‍රයේ ඥානවන්තයා කොහොමද කල්පනා කරන්නේ? රැය එළවෙනකොට කල්පනා කරනවා මේ රාත්‍රියේ සර්පේ දෂ්ට කරලා වාපිත්සෙන් කුපිත වෙලා අර මුලින් කිව්ව කාරණා ටික සිහි කරලා එහෙම මැරෙන්න පුළුවන්. ඒතකොට එහෙම මැරුණොත් මම දැන් මොන විදිහේ මානසික මට්ටමකද ඉන්නේ? දැන් හදිස්සියේ මම මේ රාත්‍රියේ මැරුණොත් මේ මානසික තත්ත්වයට එක්කලා මැරුණොත් මම කොහේ යයිද? අන්න කල්පනා කරලා බලන්න. එතකොට එහෙම කල්පනා කරලා බලනකොට Tamanගේ මනස අකුසල් අරමුණක නම් තියෙන්නේ වහාම එතනින් සිත මුදවාගෙන කුසල් අරමුණක පිහිටවා ගන්නට වෑයම් කරන්න. කුමක් නිසාද? ඒ ශරණයේ මරණයටපත් වුණොත් දුගතිය උරුම වෙනවා, සිත අකුසලේ රැඳී පවතිනවා. එසේ නොවන්නට නම් ඒ දුර්වල මානසික තත්ත්වයෙන් නැගී සිටින්නට ඕන කියලා මනස පුහුණු කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කල්පනා කරලා බලනකොට තමන්ගේ සිත කුසලාරම්මණයක තියනවා කියලා දැනෙනවා. ඒන් ගිලිහෙන්නේ නැතිව ඒ කුසලාරම්මණය තුළම වඩා ශක්තිමත්ව සිත පවත්වා ගන්නට වෑයම් කළ යුතුයි. කුමක් නිසාද? එහෙම මිය ගියොත් පමණයි තමන්ට සුගති පරායන වෙන්නට පුළුවන්.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම මරණය තමන් වෙත පැමිණෙනවා කියලා තමන්ට දැනෙනකොට මේ සසර ගමනේ අනන්ත කල්ප කාලාන්තරය අපි මෙබඳු පංචස්කන්ධයක් දරාගෙන හිටියා. නැවත නැවතත් මේ පංචස්කන්ධය ලැබීමේ නිස්සාරත්වය තමන්ට නිවැරදිව අවංකව සිහි කරලා දකින්නට පුළුවන් නම් විදර්ශනා සංකයුක්තව තමන්ගේ මනස ලෝක ධර්මයන් අවබෝධ කරන්නට යොමු කරන්නට පුළුවන්. අපේ රේරුකාණී මහානායක හඳුරු අවුරුදු 100ක් ජීවත් වුණා. දැන් අපි ගොඩක් දෙනෙකුට හිතෙනවා වයස්ගත වෙනකොට අපි කායික වශයෙන් දුර්වල වෙනවා, මානසික වශයෙන් දුර්වල වෙනවා, අපිට දැන් මොකුත් කරගන්න බෑ. ඉස්සර අපි ගුණධම් වැඩුවා, දැන් අපිට කරගන්න බෑ වගේ අදහසක් එනවා. ඉස්සර වගේ දුවලා පැනලා අපිට දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉස්සර වගේ දන් පැන් උයලා පින්කම් සංවිධානය කරලා පයින් ගිහිල්ලා ඒවා කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් ජීවිතයේ යථාර්ථය දකින්න මේ වැඩ තුන කරන්න මොකක්ද දුර්ගුණයක් මතුවෙනකොට ඒක හඳුනාගෙන දුරු කරන්න අවශ්‍ය තල යහගුණය මතු කරගන්න ලෝක ධර්මතා නුවණින් දකින්න කොච්චර දුර්වල වුණත් ඒක බාධාවක් නෙමෙයි. මහානායක හඳුරු රේරුකාණී මහානායක හඳුරු අන්තිම කාලේ අපිට මුණ ගැහෙන්නේ උන්වහන්සේගේ අවසාන අවුරුදු 4 තමයි අපිට මුණ ගැහෙන්නේ. උන්වහන්සේ 97 අපවත්ුනේ 93 මට මහන්සිය දකින්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙනකොටත් S2 පේන්නේ නැහැ. කන් දෙක යම්තන් ඇහෙන්නේ, අතපය වාරු නැහැ. ඇඳේ වැතිරලා තමයි උන්වහන්සේ දවසම ගත කළේ. උන්වහන්සේට සමීපව ඇසුරු කරමින් උපස්ථාන කරන්න අවස්ථාව ලැබුණේ වසර 2කට ආසන්න කාලෙක. එතකොට ඔය වසර 2 ඇතුළත ඒ කියන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු 99 101ට ලබන්නට දින 15ක් තියෙන තමයි උන්වහන්සේ අපවත්. ඒතර 99 වයසේදී දිනක් උන්වහන්සේ මට කතා කරලා කියනවා සුදස්සේ මෙහෙම පොඩි රහසක් කියන්න කියලා මට කතා කරා. පස්සේ මම ළඟට ගිහම මගෙන් ඇහුවා මම මේ කියන එක ඇහෙන සීමාවේ තව කවුද ඉන්නේ කියලා. මම කවුරුත් නැහැ නායකයන්ගේ මම විතරයි. එහෙනම් එන්නකො රහසක් කියන්න කියලා. නායකයන්ගේ මූණ බොහෝම නිකන් සෞම්‍ය සිනහාවක් එක්කලා හරියම පිරිච්ච ප්‍රසන්න ගතියක් තිබුණා. නායක හඳුරු මට කිව්වා සුදස්සේ මට ලොකු විශ්වාසයක් තියෙනවා අවසාන මොහොතේ හරි මට සියල්ල නිම කරන්න පුළුවන් කියලා. එතකොට මහසේගේ එකම ප්‍රාර්ථනාව තුන මේ ජීවිතය තුළ මේ පංචස්කන්ධයෙන් මිදෙන්න ඕන. මේක නිම කරන්න ඕන. මේ භවයේදී මේ උත්සාහය මේ ප්‍රයත්නය අවසන් කරන්නට ඕන කියන බලාපොරොත්තු දෙන්න. ඒතර අවුරුදු 99 වයසේ තමයි මහසේ කතා කරලා කියන්නේ සුදස්සේ මට ලොකු විශ්වාසයක් තියෙනවා. අවසාන මොහොතේ හරි මට සියල්ල නිම කරන්න පුළුවන්. සියල්ල නිම කරන්න පුළුවන් කියන්නේ ඒ වෙනකොට ඒ ආසන්නයට ඇවිත් ඉන්න ඕන. එතකොට දැන් එහෙම විශ්වාසයක් අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මම භාවනා කරනවා, මට මෙච්චර වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්, මට සමාධිගත වෙන්න පුළුවන්, මට ඒක ආරම්භ වෙන ඒ කතන්දර දෙන්නේ. ඒවා හොඳයි. ඒවා අපට මූලික සුදුසුකම්. නමුත් භාවනා කරනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොච්චර වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියන එක නෙමෙයි. ඒක මූලික සුදුසුකමක් විතරයි. එතකොට මනස සමාධිගත වෙනවද කියන එක විතරක් නෙමෙයි. ඒක එක් සාධකයක් විතරයි. අවසානයේ අවශ්‍ය වෙන්නේ මොකද්ද? ජීවිතයේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ වීම. ඒතරේ යථාර්ථය අවබෝධ කරගන්නට අපි වෑයම් කරන්නට ඕන. ඒකට හැම විටම තමන්ගේ ජීවිතේ මතුවෙන අවස්ථාවකට උදව් කරගන්න පුළුවන්. මාසෙක දවසක් රාත්‍රී මාසෙක කායික වශයෙන් දැඩි දුක් වේදනා මතුවෙනකොට එදා රාත්‍රී එළි වෙනකන් මාසෙ පුහුණු කරලා තියෙන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව විදර්ශනා. කවදා උදේ කිලෝරේ හාමුදුරුවන්ට කතා කරලා කියනවා ධම්මානන්ද මේ ක්‍රාන්තියේදී මට දුක්ඛ සත්‍ය ගැන වැටහුණු කාරණා විතරක් පොතක් ලියුවොත් දුක්ඛ සත්‍ය ගැන විතරක් පිටු 5000ක විතර පොතක් ලියන්න. දුක්ඛ සත්‍ය ගැන විතරක් පිටු 5000ක විතර පොතක් ලියන්න පුළුවන්. මේ එක් ක්‍රාන්තියේදී දුක ගැන වැටහුණු කාරණා සටහන් කරුවා. එතකොට දුක්ඛ වේදනාව කියන එක අපි මුලින් කිව්වනේ ඉන්ද්‍රිය ධර්මය. ඒතකොට ඒකට මනස වහල් වෙච්ච ගමන්ම ඒකත් එක්ක පොරල්ලනවා. ඒකෙන් මිදෙන්න දඟලනවා. ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා මාර්ග හොයනවා. එතකොට සැපේ ගැන මනස එල්බ ගන්නවා.
සැපේ ප්‍රාර්ථනා කරනවා, අපේක්ෂා කරනවා, මේකෙන් මිදෙන්න දඟලනවා. නමුත් ප්‍රඥාව වැඩෙනකොට ලෝක ධර්මතාවයන් අවබෝධ වෙනකොට ඒතනත්තා උත්සාහ කරන්නේ ඒ දුකෙන් ගැලවෙන්නට නෙමෙයි, මේ දුක ඇති වෙන්නේ කොහොමද? මේකේ මූලය මොකක්ද? ඒ මූල ඒ මූලයේ තියෙන තාක්කල් නැවත නැවත දුක ඇති කරනවා. දැන් අන්න ඒක තමයි පින්නතුනේ හැබැයි විදර්ශනාව කියන්නේ. දැන් අපි ගොඩාක් දෙනා විදර්ශනා කරනවා කියලා අර බාහිර කාරණා ගැන තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්න උත්සාහ කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපි මේ මෑතකදී නැවත සිහිපත් කළා. දැන් පටාචාරාවට අපි නිතරම ගන්න උදාහරණයක් ගත්තොත් පටාචාරාවට තමන්ගේ සැමියා නැති වුණා, දරුවෝ දෙන්න නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, උන්හිතිත නැති වුණා. දැන් මේ සිද්ධිය පිළිබඳව ඇය කල්පනා කළේ අර බාහිර සිද්ධිය ගැන. මට මෙහෙම වුණා, අපි මෙච්චර හොඳින් හිටියා, අපි කාටද අපරාධයක් කළේ, මේ අහිංසක දරුවන්ට මෙහෙම වුණේ. ඉතින් එහෙම හිතන්න ඇතුලෙන් ගිනිගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැගණියනේ සිහිය පිහිටුවා. ඒතර සිහිය පිහිටුවා ගන්නවා කියලා සති සම්පජඤ්ඤයෙන් කල්පනා කළේ නැරිච්ච විදිහ ගැන නෙමෙයි. මොකක් ගැන? ඒ මරණය නැමැති සිද්ධියේදී මට මේ තරම් කම්පනයක්, දුකක්, වේදනාවක් ඇති වෙන්නේ කොහොමද? අන්න මරණානුස්සතියේදී කල්පනා කරන්නේ අර මරණය ගැන. මරණ සතියේදී කල්පනා කරන්නේ ඒ මරණය සිද්ධ වෙනකොට ඉබඳු මරණයකට මට පැමිණෙන්නට සිද්ධ වෙන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. උපදින්නේ කොහොමද? ඒ උපදින්නට අදාළ හේතු මොනවද? ඒව නැති කරන්නේ කොහොමද? අන්න මූලයට යනවා, ආපස්සට යනවා. එතන තමයි සැබෑම විදර්ශනාවට අත්‍යවශ්‍යම තැන. මේ මූලයට යන්නට ඕන. ඊළඟට දැන් අපි දන්න හිතවත් පවුලක පිරිමි දරුවෝ දෙන්නෙක් හිටියා. එක් දරුවෙක් බොහෝම පිනට දහමට ලැබිව හිටියා. හදිසියේ තරුණයා මිය ගියා. දැන් මේ මෑණියන් සහ පියාණන් මේ එකම සිද්ධියට ප්‍රතිචාර දක්වන්නේ දෙවිදිහට. කොහොමද? මෑණියන් එදායින් පස්සේ පන්සල් යන්නේ නැහැ, පන්සිල් ගන්නෙ නැහැ, දන් දෙන්නේ නැහැ, බණ අහන්නේ නැහැ, පින්කම් කරන්නේ නැහැ, ආමුණුමක් වැඩියට මුණ ගැහෙන්නේ නැහැ. ඇයි ඒ කල්පනා කරන්නේ? ධම්මෝහ වේරක්කද ධම්මචාරයෙන් කියනවා නම් මෙච්චර හොඳින් පින්කම් කරගෙන හිටපොත් මගේ දරුවාට මෙහෙම වුණේ ඇයි? එතන තමයි ඉන්නේ. තාත්තා ඊට තව එක පියවරක් එහාට ගිහින් තියෙනවා. මොකද්ද? මෙච්චර පින්කම් කරපු දරුවාට මෙහෙම වුණා. මොකක් නිසාද එහෙම වුනේ? තව එක පියවරක් එහාට ගියාම තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. එහෙම නැත්නම් අපි අපේ නිගමනය මත රඳෙනවා. අපේ දරුවා මෙච්චර පින්දහම් කරලා තකහලේ නරුණා. එහෙනම් ඉතින් මොකටද පින්කම් කරන්නේ? අන්න තමන්ගේ නිගමනය. ප්‍රඥාව අවදි වෙන්නේ කොහොමද? අපේ දරුවා මෙච්චර පින්කම් කරලා අකාලේ නරුණා කොහොමද එහෙම වුනේ? මොකක්ද ඒකට හේතුව? මෙච්චර පින්කම් කරලා අකාලේ නැරෙන්න අන්න එහෙම සිතුවොත් තමයි අපිට හේතුඵල ප්‍රඥාව. අපි ගොඩාක් වෙලාවට ලෝකෙ සිදුවෙන සිදුවීම් පිළිබඳව අපේ නිගමනයෙන් නවතිනවා. ජීවිතයේ දුක් වේදනාව මතුවෙනකොට ඒකට අපි අර්ථකථනයක් දීලා එතනින් නවතිනවා. මේ දුක් වේදනාව ජනිත වෙන්නේ මොකක් නිසාද? අන්න එහෙම හොයනකොටයි ප්‍රඥාව. සැපය මතුවනහම අපි ඒ සැපයත් එක්කලා හේතු වෙලා ඒක අත්විඳින්න, ඒක භුක්ති විඳින්න, ඒක ගිලිලා නවතිනවා. සැපයක් මතුවනහම මේ සැපය මොකද්ද? කොහොමද මේක මතුවන්නේ කියලා කල්පනා කරනකොට අපිට බොහෝ ගැඹුරු දේවල් වැටහෙනවා. පහුගිය දින මාස එකමාරක් විතර අපි විදේශගත වෙලා හිටියා. ඕස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රී ලාංකේය ධර්මචාරිකා. ඉතින් ඇත්තටම නැවත ආරාධනා කළා ඒ අය. මට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් වෙහෙසයි ඔක්කොම එකලා කොහොමරි මම පසු කර හිටියා. අන්තිමට ඒගොල්ලෝ ඇවිදින්ම ආරාධනා කළාට පස්සේ මම ඒ ආරාධනාව පිළිගෙන ගියා. බොහෝ දෙනාට ඒක යහපතක් වෙන නිසා. ඉතින් ඒ මාස එකමාරේ අඛණ්ඩව වැඩසටහන් තිබුණා. බොහෝ දෙනා ඒ වයින් ප්‍රයෝජන ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අය ප්‍රකාශ කරපු කාරණාත් එක්ක.
දැන් බොහෝ දෙනාට කතා කරනකොට ගිහි පැවිදි හුඟක් දෙනා අපි මෙහෙම විදේශගතව ඉන්නේ කියනකොටම අනේ සාදු සාදු කොච්චර වටිනවද එහෙම තමයි කියන්නේ. නමුත් මට නිතරම කල්පනා වෙන්නේ දැන් කොයි වෙලාවෙද ලංකාවට ඊට පස්සේ දැන් ආපහු එනකොට ටිකක් අපිට සුව පහසුවෙන් එන්න ඕන නිසා ඒ අය බිස්නස් ක්ලාස් එක තමයි වෙන් කරලා තිබුණේ. ඉතින් ඒකේ ඇත්තටම තියෙන ලොකුම පහසුව තමයි හොඳට දිගෑරිලා නිදා ගන්න පුළුවන්. මොකද පැය 10ක් 12ක් එක දිගට එනකොට. ඉතින් මම දැන් අර සීට් එක දිගෑරගෙන මම නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට මම කල්පනා කළා දැන් ඒ පැත්තට හැරිලා ඉන්නවා ඒත් නිින්ද යන්නේ නැහැ. මේ පැත්තට හැරිලා ඉන්නවා ඒත් නිින්ද යන්නේ නැහැ. එක පැත්තකට මොහොම පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට එහෙන් මෙහෙන් රිදෙන්න ගන්නවා කියන්නේ. ඉතින් මම කල්පනා කළා දැන් මිනිස්සු ඒව ගැන හිතන විදිහ විදේශගත වුණා මේ බිස්නස් ක්ලාස් එකේ ආවා. ඉතින් ඒවා ලොකු දේවල් හැටියට දකිනවා කුසල විපාක. ඉතින් මම ඒවලේ ඇලවෙලා ඉඳගෙන කල්පනා කළා මේක කුසල විපාකයක් වෙන්න ඇති. හැබැයි ඒකට මේ දුක් වේදනා මතුවෙන්නේ කොහොමද? ඒකලේ තමයි මට තදට දැනෙන්න ගත්තේ මේ ලෝකේ හැම කුසල විපාකයක්ම මතුවලා විපාක දෙනකොට ඒ අතරේ ඒක ඇතුළෙන්ම අකුසල විපාක මතුවේ. දැන් දීර්ඝාස ලබන්නේ කුසලයෙන් අකුසලයෙන්. කුසලයෙන් දීර්ඝාස ලැබුණාම ඒ වැඩි වෙන ආයු කාලය මොනවද විඳවන්නේ? ලෙඩ රෝග පීඩා, කාය පීඩා, චිත්ත පීඩා ඇගේ අමාරු වයස්ගත වීමේ වේදනා මේ සියල්ල විඳින්න ඕනෙතරින් ගියා. දීර්ඝාස ලැබෙන්නේ කුසල විපාකයෙන් තමයි. ඒක කිසි වාදයක් නැහැ. හැබැයි ඒ කුසල විපාකය ලැබෙනකොට ඒක ඇතුලේ අවශේෂය මොනවද? දුක් විපාක, කුසල විපාක. ඉතින් විදේශගත වෙන්නට අවස්ථාවක් ලැබෙනවා කියන එක වැඩි පිරිසකට දහම් දෙසන්නට අවස්ථාවක් ලැබෙනවා කියන එක හොඳ අවස්ථාවක්. ඒක හැම වික්ෂුන් වහන්සේ නමකටම ලැබෙන්නේ නැහැ. හැම කෙනෙකුටම කරන්නත් බෑ. මේ අවස්ථාව උදව් කරගෙන වැඩි දෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නම් ඒක විශිෂ්ටයි. ඒක වෙනම කාරණා. හැබැයි අපි කුසල අකුසල සැප දුක් කියන මට්ටමින් ගත්තොත් ඒකේ මේ මොකද්ද තියෙන සැපය කියන එක හිතා ගන්නට බෑ. ඒ තරමට ඒ තුල දුක් විපාක පීඩාවන් මතුවේ. ඉතින් මේවා හරියට තේරුම් ගත්තාම තමයි ජීවිතේ යහපත් අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙනකොට සැපද දුකද කියන කාරණේ බෙදාගෙන දඟලලා වැඩක් නැහැ. ඒ සැප දුක් කියන ඉන්ද්‍රියන්ට සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියන මේ වේදනාවල එල්බගත්තොත් එහෙම අපට අරමුණක් වෙත යන්නට බැරි වෙනවා. දැන් මහබෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මුණානේ අවුරුදු 29 එතකොට රැයක් එළි වෙනකොට උන්වහන්සේ සියල්ල අහිමි වෙලා උන්හිමිතන් නැති වෙලා රාජ භෝජනේ නැති වෙලා ඇඳුම් පැළඳුම් නැති වෙලා විවිධ සහ දරුවා නැති වෙලා ඊයතොර ඉඩකඩම් නැති වෙලා තනතුරු නැති වෙලා අනුන් ළඟ සිඟමන් යදින යාචකෙක් තත්ත්වයටපත් වෙනවා. දැන් මේක කුසල විපාකයක්ද? මේක කුසල විපාකයක් නෙමෙයි. ඒ වෙනකොට උන්වහන්සේගේ කේන්දරේ බැලුවා නම් එහෙම ජ්‍යොතිෂඥයෙක් කියයි මරණ පතල අපල මේ ඔක්කොම එකට ඇවිල්ලා. ඒතර කර්ම විපාක හැටියට බැලුවොත් සසර ගණනේ සීහල්ල අහිමි වෙන අකුසල කර්ම විපාක. නමුත් උන්වහන්සේ කැමැත්තෙන් ඒක බාරගත්තා. ඇයි ඒ ටික බාර ගන්න නැතිව ඉලක්කයට මනස පුහුණු කරන්න බෑ ලෝකේ යථාර්ථය දකින්නට. ඒ නිසා අපි සැපය කියන එකට වහල් වුණොත්, සෝමනස්සය කියන එකට වහල් වුණොත්, ඒ සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා ඒවට වහල් වුණොත් අපිට සිත පුහුණු කරන්න බෑ. අපි ඒකට වහල් වෙන්නේ නැතිව විඳින්නේ සැපය හරි දුක හරි සෝමනස්සය හරි දෝමනස්සය හරි කමක් නැහැ. එහි තව පියවරක් ආපස්සට යන්න ඕන. කොහොමද මේක ජනිත වුනේ? මොකද්ද මේකට හේතුව? මේකේ ස්වභාවය මොකක්ද කියලා පොඩ්ඩක් අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් ඒක තමයි විදර්ශනා.
එතකොට එතනින්ම අපට වේදනානුපස්සනාවට යන්න පුළුවන්. ඉතින් අර ප්ලේන් එකේ එන ගම අර විදිහට අර නිදාගෙන ඉන්නකොට ඇති වෙන වේදනා පීඩාත් එක්කලා මම ඉතින් විටින් විට කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට මේක අභිධර්මයට අනුව කල්පනා කළොත් දැන් මම මේ විඳින්නේ කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද කියලා මම සෑහෙන වෙලාවක් උත්සාහ කළා විග්‍රහ කරන්න. මොකද අභිධර්මයේ පැහැදිලි කරනවා සුඛ සහගත කාය වේදනාව කුසල විපාක. දුක්ඛ සහගත කාය වේදනාව අකුසල විපාක. දැන් එතකොට ගුවන් යානයක අර හොඳ